මේ වැස්සෙන් අපි ආවේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ දින එකේ vlog එක අරගෙන තමයි ආවේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපි තාත්තිගේ බර්ත්ඩේ එක දවසේ හවස ඩිනර් එක ගන්න තමයි ආවේ. හිතුවේවත් නැති විදිහට වැස්ස පටන් ගත්තා. අපි ගෙදරින් නෙද්දිම තමයි වැස්ස පටන් ගත්තේ. ඉතින් හරියට වීඩියෝ කරගන්නත් බැරි වුණා. අද අපි ඩිනර් එකට ආවේ බේලියකන්දි සොබාමින් හොටෙල් එකට. ඒක ලස්සන හොටෙල් එකක්. අපි හැමෝම තෙමීගෙන තමයි ආවේ. ඉතින් දැන් කෑම ඕඩර් කරා. කෑම එනකන් තමයි ඉතින් දැන් මේ බලාගෙන ඉන්නේ. ඔන්න අපේ කෑම ටික නම් රෙඩි. දැන් නම් ඉතින් කන්න තමයි හදන්නේ. හොඳටම බඩගිනි වෙලා තමයි හිටියේ. මමත් කන ගමන්ම බබාටත් ඉතින් කවනවා. එයා නම් ඉතින් හිමීට තමයි කන්නේ. ගොඩක් දවසකින් තමයි ඉතින් මෙහෙම පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා ඩිනර් එකකට ආවේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න ඔහොම තමයි තාත්තගේ බර්ත්ඩේ එක දවස ගෙවුනේ. අපි ඩිනර් එක අරගෙන එදාර අක්කිලා ගෙදර තමයි ගියේ. ඉතින් පහවදා දවසම එහෙ තමයි හිටියේ. අක්කයි මල්ලි සෙල්ලම් කරන දිහා බලාගෙන ඉතින් ඉන්නවා. පොඩ්ඩක් ඇත්තන් ඇති දෙන්න රණ්ඩු වෙනවා. හොඳ නෑ සුදු මහත්තයා පව්. ඔන්න ඉතින් අපේ ටී ටයිම් එකට අපේ අක්කා ලැවරිය හදනවා. මම නම් ලැවරිය හදන්න දන්නේ නැහැ. එයා ඉතින් මම ඉන්න නිසා අපිට තේ බොන්න ලැවරිය හදනවා. මෙන්න මෙහෙම තමයි අපි ලැවරිය හදන්නේ. මොනවාද? ලැවරිය. ඔන්න ඉතින් ලැවරියත් හදලා ඉවරයි. අපි තේ දීලා පොඩි දෙන්නට සින්දුවක් දාලා දුන්නා නටන්න. බලමු ඉතින් දෙන්න නටන්න කොහොමද කියලා. නටන්න නම් දන්නේ තංගලනවා විතරයි. පොඩි දෙන්නත් එක්ක අක්කලා ගෙදර එදා දවස ගෙවුනේ ඔන්න ඔහොමයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.